පසුගියදා මුළු ලංකාවටම බලපෑ දිත්වා සුළුකුණාටුවෙන් ආපදාවට ලක් වූවන්ට පිහිට වෙන්න අපේ රටේ ජනප්‍රිය තලයේ පුද්ගලයින් අප කැපවී වැඩකර අයුරු ඔබ දකින්න ඇති. එලෙස පෙරමුණගත් අපේ රටේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන අෂේන් සේනාරත්නද සිටියා. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට අපේ රටේ ආපදාවට ලක් වූවන් වෙනුවෙන් ආධාර එකතු කරන අයුරු සමාජ මාධ්‍ය තුලින් අප දැක්කා. මෙලෙස එකතු කරන ලද ආධාර අෂේන් විසින් සොරකම් කර ඇතැයි ඔහුට ආධාර ලබා දුන් පුද්ගලයින් මේ වන විට චෝදනා කරමින් සිටිනවා. ඒ ගැන ඔහුට දෝෂාරෝපණය එල්ල කරමින් විවිධ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට දොස් නගමින් සිටිනවා. මේ ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් පළ වූ විශේෂ සටහනක්. කන්ටේනර් පෙට්ටි ගානක ආධාර එකතු කරලා ඒවා මිනිස්සු දුන්නේ ඒ නිශ්චිත මොහොතේ රටම වෙලාගත්තු ආපදාවෙන් මිනිස්සුන්ට Tamanට හැකි පමණින් පිළිසරණක් වෙන අරමුණින්. එහෙම එකතු වෙච්ච බඩු භාණ්ඩ කන්ටේනර් පෙට්ටි 4ක ප්‍රමාණයක් එකක් වුණේ කොහොමද කියලත් ඒ කන්ටේනර් පෙට්ටියත් මේ වෙනකොට කොහෙද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. අෂේන් කියන විදිහට මේවා මේ වෙද්දි රජයේ බාරේ එහෙම නැත්නම් DMC එක බාරේ තියෙනවා. ඒත් ඒක සාධාරණ උත්තරයක් වෙන්නේ නැහැ. අපි හැමෝම දන්නවා චැරිටි වැඩ කරනවා කියන්නේ විශාල වගකීමක්. ඒ වගකීම වගේම ඒවාට වගවීමත් පහසු දෙයක් නෙවෙයි. මිනිස්සු යම් දෙයකදී එහෙම වැඩකට අත ගහන්නේ විශ්වාසය මත පදනම් වෙලා. ඒ විශ්වාසය තමයි අෂේන් මෙතනදී විනාශ කරලා තියෙන්නේ. ඒත් ඒක අෂේන් කරපු පළවෙනි වතාව මේක නෙවෙයි. මීට පෙර අවස්ථා ගන්නකදී අෂේන් ඒක කරලා තියෙනවා. අෂේන් දේශපාලනිකව හිටගත්තු තැන්වල ඉඳලා මේ කන්ටේනර් හුටපටේ වෙනකම්ම අෂේන්ගේ භාවිතාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. දැන් ප්‍රශ්නයක් එනවා. මෙහෙම අවුල් තියෙද්දි මිනිස්සු ඇයි අෂේන්ට බඩු දුන්නේ? දීපු උන් නෙමෙයිද වැරදි වගේ කතා. ඒත් ඒවා සාධාරණ නෑ. ආපදාවකදී එකමුතු වෙන එක ලාංකීය මිනිසුන්ට අනන්න ගති ලක්ෂණයක්. ඒ මොහොතේ මිනිස්සු අෂේන්ව විශ්වාස කරන්නේ අෂේන් හොඳයි කියලා නෙවෙයි. Tamanට අනික් අයට උදව් කරන්න පහසුම මාර්ගය අෂේන් වෙයි කියලා හිතලා. ඒත් මේ වෙද්දි ඒක බිඳිලා නිසා ඒ මිනිස්සු ඒ ගැන වේදනාවෙනුත් තරහිනුත් කතා කරනවා. ඒක සාධාරණයි. ඊළඟට අෂේන් මේ ආපදා කාලේ හැසිරීම දිහා බලන් ඉන්න ලැබුණු එක ඉන්ට්‍රස්ටිං දෙයක්. අෂේන් මුලින්ම ওই ඩුබායි රජතුමාගෙන් ඉන්විටේෂන් එකක් ලැබුණාය. ලෝක බොරුවක්. ඒක ඕපන් රික්වෙස්ට් කරපු වොලන්ටියර් වැඩක්. එහෙ යනවායි කියන පෝස්ට් එක දාන්නේ සෝෂල් මීඩියා ඇතුලේ ඇක්ටිවිසම් කරන මාද ඇතුළු බහුතරයක් අය බ්ලොක් කරලා. ඒකට හේතුව අෂේන්ගෙන් මන් ඇහුවාම අෂේන් කිව්වේ එයාගේ ටීම් එකෙන් වැරදිලා එහෙම කරන්න ඇති කියලා. හැබැයි මම කොණ්ඩේ මැදලා නැති නිසා මොකක්ද මේ කරපු වැඩේ අරමුණ කියන එක පැහැදිලි. අෂේන් මේ ඔක්කොම බ්ලොක් කරලා පෝස්ට් දැම්මේ අෂේන් කරන වැඩ ගැන අපි අවධානයෙන් ඉන්න එක අෂේන්ට ප්‍රශ්නයක් නිසා. ඒ අය කියලා දැන් ඔයාලා හිතන්න. මේක කියවන මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න හුඟක් අය ඇත්තටම මේ වෙද්දිත් බ්ලොක් කරන්නේ අපි කමෙන්ට් කරලා හෝ අෂේන්ට බැනපු නිසා නෙවෙයි. ඒ විවේචනය එන බව කලින්ම දන්න නිසා බ්ලොක් කරලා අපිව පැත්තකින්ම තියලා. එහෙම කරලා සෑ වාව් මාරයි අයියේ ඔයා නම් හැබැයිම වීරයෙක් කියලා කමෙන්ට් දාන මාක්ස් මීඩියන්ස් එක අෂේන් තියාගත්තා. අපි වගේ කල්ලතෝනි උපරිම 100ක් ඇතිනේ. ඒ ටික අයින් කරාම අෂේන්ට හේට් කමෙන්ට් එන්නේ නැති තරම්. ආවත් ඒ ටික අයින් කරලා බ්ලොක් කරලා දාන්න අෂේන් කටයුතු කරලා තියෙනවා. අන්තිමට කොහොම හරි සිදුවීමපත් වෙලා තියෙනවා. මේ ගැන අෂේන්ගේ පැත්තෙන් හරියම සඳහනක් කරලා නෑ කියන්නේ කරන්න බෑ වගේ තමයි. එහෙමනම් බරපතල අවුලක් වංචාවක් මෙතන වෙලා තියෙන්න පුළුවන්. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.